මේ දිනවල දිවයින තුල අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් තියෙනවා. මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වයේ තියෙන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි අපි සූර්යාගෙන් සූර්ය ශක්තිය හොඳින් පෘථිවිය කරා ළඟා වෙනවා. ලංකාව අවට තියෙන ජලාශ සහ ලංකාව තුල වෙසෙන ජනතාවට පවා මේ උණුසුම් කාලගුණික තත්ත්වය විකිරණය කියන සංසිද්ධිය හරහා කෙලින්ම ඇටට ලැබෙනවා. එතකොට මේ තත්ත්වයක් එක්තරා මේ ඇඟ උණුසුම් වෙන්න තියෙන එක්තරා කාරණයක්. අනෙක් කාරණේ තමයි මේ ජලාශවල ජලය වාෂ්ප භවනය වෙලා අපි ගත්තම වායු ගෝලයට ජල වාෂ්ප එකතු වෙනවා. හැබැයි මේ ජල වාෂ්ප එකතු වුණාට ඒ වලාකුළු වර්ධනය වීමේ සම්භාවිතාව ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒක නිසා වායු ගෝලය තුල මේ ජල වාෂ්ප සැරිසරමින් පවතිනවා. හැබැයි හුලම් හමන වේගයත් අඩු හින්දා මේ ජල වාෂ්ප සම්පූර්ණ වුණාට වලාකුළු නිර්මාණය නොවන හින්දා අපේ ඇඟට දාන දාඩියේ ඉක්මනින් විලෙන්නේ නැහැ. එතකොට මෙවැනි කරුණු දෙකක් තියෙනවා. එතකොට මේ කරුණු දෙකෙන් හින්දා අපේ ඇඟට දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වය පැහැදිලිව මේ දිනවල පවතිනවා. අනෙක් කාරණේ තමයි ඉදිරියේදී අප්‍රේල් 5 වෙනිදා සිට 15 දක්වා ගත්තම කාල පරිච්ඡේදය තුළ ලංකාවට ඉහළින් තමයි සූර්යයා පවතින්නේ. එතකොට එම කාලයේදී විශේෂයෙන්ම මෙම සූර්ය ශක්තිය හොඳින් ලැබෙන හින්දා තවදුරටත් උණුසුම් කාලගුණික තත්ත්වයක් උදේ කාලය තුළ පවතින හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේ උණුසුම් කාලගුණික තත්ත්වයෙන් මගහරවගෙන තමන්ගේ රාජකාරී වැඩවල යෙදෙන්න නම් විශේෂයෙන්ම මේ අඳින ඇඳුම් පවා ඒ කියන්නේ විශේෂයෙන්ම සුදු පාට හුරු ඇඳුම් අඳිනවා වඩා සුදුසුයි. මොකද හේතුව එවැනි දේවල් තුලින් තාප අවශෝෂණය අවම වෙනවා. අනෙක් කාරණේ තමයි අධික මහන්සි හේතු රාජකාරියෝ නියැලෙන්න එපා කියනවා. නමුත් නියැලෙනවා අනිවාර්යෙන් ජලය නිරන්තරයෙන්ම පානය කරන්න. හැබැයි පැණි බීම පාවිච්චි කරන්න එපා. අනිත් එක තමයි පාසල් වල තියෙනවා දැන් මේ දවස්වල සාමාන්‍ය ක්‍රීඩා තරඟ. ඒතකොට මේ ක්‍රීඩා තරඟවලත් අපි ඇත්තටම වඩා සුළුසුයි උදේ කාලේ සහ අවස්ථාවේ මේ ක්‍රීඩා තරඟ ඇති කරනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් දහවල් කාලය තුල සාමාන්‍යයෙන් අපි ගත්තම රනින් ඉවෙන්ට්. ඒ කියන්නේ ඇත්ලටික් ගමන් වගේ දේවල් කරොත් ඒ පුද්ගලයාට අධික වෙහෙසක් දැනෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ තුල ජීවිත හානි ප්‍රවාහම වීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අපිට දැනට පේනවා අපේ විශ්ලේෂණවල තුන්වෙනි දැන් පස්සේ දිවයින තුල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ